Business with Akila and Naomi program එක පටන් ගන්නකොටම මට අද ලස්සන මල් බොකේ එකක් හම්බුණා. අපි අද ඇවිල්ලා ඉන්නේ ලංකාවේ තියෙන සුන්දරම ප්‍රදේශයකට. ඒ තමයි හැටන් ප්‍රදේශය. හැටන් ප්‍රදේශයේ තියෙන සුන්දර ස්ථානයකට අද අපි ඇවිල්ලා ඉන්නවා අක්ලයි. අපි කියමු කොහෙද කියලා. ඔව් අද අපි ඇවිල්ලා ඉන්නේ හැටන් නගරයේ ආසන්නයේම ආගයිල් කියන ප්‍රදේශයේ පිටලා තියෙන හිමායා හොලිඩේ රිසෝට් එක. My Business with Akila and Naomi program එකකින් අපි ඔයාලට හැමදාම තරගෙන ඉන්නේ හොඳම දේවල්. ඔව් විශේෂයෙන්ම කියන්න ඕනේ හරිම ලස්සන පරිසරයක තමයි පිටලා තියෙන්නේ. ඉතින් තොරතුරු ඉදිරියට කියන්න. ඔන්න යාළුවනේ හිමායා රිසෝට් එකේ පොඩි පූල් එකකුත් තියෙනවා. ඔව් ඔන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ කාර්යබහුල ජීවිතයක් ගත කරන ඔයාලට නිවාඩුවක් ගත කරන්න එනවා නම් හැටන් ප්‍රදේශයේ තියෙන හොඳම තැනක් තමයි හිමායා හොලිඩේ රිසෝට් කියලා කියන්නේ. හරිම ලස්සන කඳු ගැටයක් උඩ තමයි රිසෝට් එක පිහිටලා තියෙන්නේ. ඉතින් වටේටමයි කියන්නේ මේ හතර වටේටම ලස්සන ඒ ප්‍රදේශය පේනවා. හරිම ලස්සනයි. ඒ වතු මේ ළඟපාත ගෙවල් නම් නැත්තටම නැති තරම් හරිම ලස්සනයි. මේ වෙලාවේ පොඩි මිස්ට් එකකුත් තියෙනවා පොඩි වැස්සකුත් එක්ක. ඉතින් ඔන්න ඔයාලට පුංචි දරුවොත් එක්ක පවුල ඇත් එක්ක නිවාඩුවක් ගත කරන්න එනවා නම් හැටන් වල තියෙන හොඳම තැනක් තමයි මේ ස්ථානය. බලමු සීතලද කියලා. අම්මෝ ඔව් වටේ පිටේ ලස්සන බලන්නත් එක්ක අපි අද ආවේ කෝච්චි. ඉතින් මේ දන්නවනේ ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුව ගැන නේද? අපි අතට පරක් වුණා දෙනකොට. හැබැයි මේ ස්ථානයේ චෙකින් තියෙන්නේ දවල් 2ට. හැබැයි අපි එනකොට චුට්ටක් පරක් වුණා 3 විතර වුණා. දැන් නම් පොඩ්ඩක් එළියේ ඉන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අනිම සීතලයි. ඉතින් අතට ගිහිල්ලා බලමු එහෙනම් කොහොමද කියලා. හිමායා හොලිඩේ රිසෝට් එක නවාතැන් ගන්න විතරක් වෙන් වෙච්ච තැනක් නෙමෙයි නේද නේද? ඔන්න ඔයාලට බර්ත්ඩේ පාටි එකක්, එතකොට එන්ගේජ්මන්ට් පාටි එකක්, ඊළඟට පොඩි get together වගේ දේවල්, පාටි සාමාන්‍යයෙන් 30 දෙනෙකුට 30 දෙනෙකුට මත පහසුකම් තියෙන තැනක් ඉස්සරේ එකක් මොනවා හරි නේද? ටක්කලා කතා කරන්න හැටන් වල. ඒ වගේම තමයි ඔයාලට මේ නිදහසේ කාලය ගත කරන්න ඕන නම් ඔයාලා එන්ඩෝරම් තැනක් තමයි හිමායා හොලිඩේ රිසෝට්. පොලිටිකල් එකලා මහන්සි තියෙන එක කිව්ව එක හොඳයි. හරි යවුනේ අපේ channel එකත් මොකද්ද? ඔව් ඒ වගේ මතක් කරන්න ඕනි Crown TV අපේ YouTube channel එක ඔයාලා subscribe කරලා තියාගන්න. තවත් අපි මේ වගේ වීඩියෝස් ඔයාලට සූදානම් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.
බලන්න අපේ බෑගේජ් තාම එනවා. අංකල් මග අරන් එන ගමන් ඉතින් එහෙනම් අපි පොඩි චේන්ජ් එකක් දාගන්න කලින් අපි වටයක් ඇවිල්ලා ඉන්නේ. ඔව්. රයිට් එහෙනම් අපි වටයක් ඇවිදින්න යනවා. රිසෝට් එකේ ලස්සන තැන් ටික ඔයගොල්ලන්ට පෙන්නන්න කොහොමද මොනවද වෙන්නේ කියලා ඒක පෙන්නලා අපි ඊට පස්සේ චේන්ජ් එක දාගමු නේ. රයිට්. සීතල කඳු කරේ නැවුම් තේ දැල්ලක සුවඳ සහ රසය මුසුණු තිමායා ප්‍රීමියම් ටී ඔබ අදම රස විඳින්න. හැබැයි ඉතින් දැනට තියෙන තත්ත්වය අනුව නම් මේ ටී එකේ රස බලන්න මේ රසම රස ටී එකේ රස බලන්න ඔයාලා තිමායා රිසෝට් එකට එන්න ඕනේ. එන්න ඕනේ. ලංකාවේ කොහෙවත් නැහැ. හැටන් වල තියෙන ස්පෙෂල් ටී එකක් තමයි තිමායා ප්‍රීමියම් ටී. ඇත්තටම නෑ හරිම රසයි. අපේ ගෙදර අය නම් දන්නවා ඉතින් මම තේ වලට පොඩ්ඩක් ඇල්ම වැඩි කියන්නේ දවසට තේ 20ක් 30ක් හරි බොයිලනවා නම් නේද? ඒ නිසා තේ වල රස මම පොඩ්ඩක් දන්නවා. මේ හරිම රසයි. විශේෂයෙන්ම අපිව බලන යාළුවන්ට මතක් කරන්න ඕනේ ඔන්න ඔයාලා තිමායා හොලිඩේ රිසෝට් එක වෙන් කරගෙන එනවනම් නිවාඩුව ගත කරන්න දෙන්න තුන් දෙනෙකුට හතර පහ දෙනෙකුට ඕන වෙලාවක එන්න පුළුවන්. හැබැයි තිමායා හොලිඩේ රිසෝට් එකේ හොඳ පහසුකම් එක්ක 15 දෙනෙකුට හොඳ සැප පහසුව ඉන්න පහසුකම් හදලා දීලා තියෙනවා. හැබැයි ඉතින් 20ක් 25කට උනත් ඔයාලා ටීම් එකක් යාළුවෝ කට්ටියක්ම ඇවිල්ලා උනත් ඉන්න පුළුවන් එක්ස්ට්‍රා බෙඩ් තියෙනවා දාලා arrange කරලා දෙනවා. ඉතින් විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ මේන්ලි තියෙන පැකේජ් එක තමයි 15 දෙනෙකුට ඇවිල්ලා හොඳ සැප පහසුවේ මෙතන ඉඳලා යන්න පුළුවන් නිවාඩුව ගත කරලා යන්න පුළුවන්. ඒ වගේම ඔයාලට විශේෂ දෙයක් තියෙනවා ඒ තමයි කෑම නේද? කෑම ගැන කතා කරොත් දැන් ඔයාලට පේනවා ඉතින් වටේම කඳු පන්තියක් තමයි තියෙන්නේ. කඩයක් කෑම කන්න තැනක් නැහැ කියලා ඔයාලා දුක් වෙන්න දෙයක් නැහැ. මෙතන කුක් කෙනෙක් ඉන්නවා මේ ප්ලේස් එකේ. ඔයාලට ඕනම දෙයක් ගෙනල්ලා හදලා උණු උණුවෙන් රස බලන්න පුළුවන්. මතක් කරන්න ඕනේ චෙෆ් කෙනෙක් ඉන්නවා කියලා කිව්වනේ. චෙෆ් කෙනාම තමයි දක්ෂ රූබන්. එයාගේ නම විතරක් නෙමෙයි දක්ෂ. එයා ඕන වැඩකට දක්ෂයි. ස්පෙෂලි කුකින් වලට. ඔව් අනිවාර්යෙන්ම. ඉතින් ඔයාලට උණු උණුවෙන් මේ සීතලේ කෑම රස බලන්න පුළුවන්. ඒ හින්දා අනිවාර්යෙන්ම හැටන් පැත්තට එනවා නම් ඔයාලා අනිවාර්යෙන්ම තිමායා හොලිඩේ රිසෝට් එකට එන්න අමතක කරන්න එපා. booking.com වෙබ්සයිට් එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ඒකින් බුක් කරගන්න. එහෙම නැත්නම් තිමායා හොලිඩේ රිසෝට් කියලා Facebook page එකක් තියෙනවා. ඒ page එකට ගිහිල්ලා එයාලව contact කරලා ඔයාලට පුළුවන් booking එකක් දාගන්න. ඔන්න විශේෂයෙන්ම මතක් කරන්න ඕන දැන් ෆැමිලි පිටින් එන්න පුළුවන් කියලා කිව්වනේ නේද? ඉතින් ඇවිල්ලා කාන්තා පාර්ශවයේ අයට එන්ජොයි කරන්න පුළුවන්. ඒ අවශ්‍ය පහසුකම් තියෙනවා මෙතන. ඒ වගේම පුංචි දරුවන්ට සෙල්ලම් කරන්න පුළුවන්. පූල් එක තියෙනවා. කැරම් ප්ලේ කරන්න පුළුවන් තියෙනවා. ඒ වගේම මතක් කරන්න ඕනේ විශේෂයෙන්ම අපේ සෙට් එකට ඇවිල්ලා සෙට් වෙන්නත් පුළුවන් මෙතන. ඒ පහසුකම් තියෙනවා. පහසුකම් කියන්නේ ඉතින් මෙතන නෑ. අරගෙන ඉන්න ඕනේ හොඳද? අරගෙන ආවොත් මෙතන ඉතුරු දේවල් ටික අපේ චෙෆ් ඉන්නවා දක්ෂ රූබන්ට කියලා ඉතාලම දක්ෂ විදියට හොඳ කටගැස්මක් හදාගන්න පුළුවන්. ඉතින් එළියෙන් අරගෙන ඇවිල්ලා මෙතන ඔයගොල්ලන්ට ඒ දේවල් සප්පායම් වෙලා සින්දුවක් කියලා නේද? හොඳට එන්ජොයි කරලා යන්න පුළුවන් තැනක්. ඉතින් ඒ නිසා
අදම වෙන් කරගන්න කතා කරලා තිමායා හොලිඩේ රිසෝට්. ඔය වගේම ඔයාලට කියන්න ඕනේ දැන් හැටන් වල පිටලා තියෙන මේ ලස්සන ස්ථානය තිමායා හොලිඩේ රිසෝට් එකට එන්න බලාපොරොත්තුවෙන් ඉන්න ඔයාලට එන්න පුළුවන් කියන්නේ ගමන් මාර්ග සහ ගමන් කරන්න පුළුවන් විදි කිහිපයක්ම තියෙනවා. හොඳම විදිය තමයි ඔයාලට පුළුවන් ට්‍රේන් එකේ එන්න. ඔයාලා ට්‍රේන් එකේ එනවා නම් කොළඹින් හරි ගාල්ලෙන් හරි අනුරාධපුරෙන් නේද? ඕන තැනකින් ඔයාලා ට්‍රේන් එකේ හැටන් වලට එන්න. හැටන් වල බැහැලා ඔයාලට පික්මී එකක් ඌබර් එකක් එහෙම නැත්නම් කුලි රථයක් ගන්න පුළුවන්. පුංචි දුරයි තියෙන කිලෝමීටර් 4ක් වගේ හැටන් නගරයේ ඉඳලා පිටලා තියෙන මේ ස්ථානයට විනාඩි 10ක ගමනක් හරිම පහසුවෙන් මෙතෙන්ට එන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔයාලගේ දිනය වෙන් කරගෙන ඉක්මනින්ම එන්න. ඔන්න තිමායා හොලිඩේ රිසෝට් එකේ අපිට රසම රස කෑම හදලා දෙන චෙෆ් රූබන් මාත් එක්ක ඉන්නවා. ඉතින් මම කැමති පොඩ්ඩක් කතා කරන්න. ඇත්තටම තරුණ කෙනෙක් තාම තරුණ කෙනෙක් ලාබාල කෙනෙක්. ඉතින් රිසෝට් එක ආරම්භ කරපු වෙලාවේ ඉඳලම රිසෝට් එකේ සේවය කරන්නේ රූබන්. රූබන් කොහොමද ගම්පලාත කොහෙද? හැටන්ම. එතකොට මේ රිසෝට් එක ආරම්භයේ ඉඳලම රූබන් වැඩ කරනවානේ. අවුරුදු 5ක් වෙනවා. අවුරුදු 5ක් වැඩ කරනවා. ඔන්න අපි දින ගන්න වෙලාව රස කෑම වෙනම රස විතරක් නෙමෙයි ලස්සනක් තියෙනවා. චිකන් බාබකියු තියෙනවා, සලාඩයක් තියෙනවා, නාන් රොටිය තියෙනවා, චීස් පැත්ත තියෙනවා. ඕන දෙයක් මතක් කරන්න ඕනේ මේ ස්ථානයේ අධිපතිතුමාගේ ඕනගේ පුතා ලහිරුත් අපිත් එක්ක මේ වෙලාවේ මේක ගන්න එකතු වෙනවා. ඉතින් ඔයාලත් එන්න අනිවාර්යෙන්ම ඔයාලට ඕන විදිහට කැම ගන්න පුළුවන්. රසට කැම ගන්න පුළුවන් චෙෆ් කෙනෙක් මෙතන ඉන්නවා.
පෙන්වන්න යන්නේ තිමායා රිසෝට් එකේ තියෙනවා එපාර්ට්මන්ට් එකක් වගේ කොටසක්. ඔයාලා ෆැමිලි එකක් නම් ඔයාලට ෆැමිලි එකට විතරක් මේ කොටස ගන්න පුළුවන් නේද නයම? ස්පෙෂල් රූම් එකක් ඒක අපාර්ට්මන්ට් එකක් වගේ හදලා තියෙන්නේ. ඉතින් අපි ඇතුළට ගිහිල්ලා බලමු කොහොමද කියලා නේද? අපි ඇතුළට ගිහිල්ලා කතා කරමු මොනවද ඒකේ රූම්ස් කීයක් තියෙනවද කොහොමද? දැන් මේ ඉන්නේ අපි ඔයාලට කිව්වේ අපාර්ට්මන්ට් කොටසක් තියෙනවා කියලා මේකේ. අන්න එතන තමයි ඉන්නේ. මම හිතනවා ඔයාලට නිදහසේ කාලය ගත කරන්න මේක තමයි හොඳම තැන. බැලුමට ඉතාම ලස්සනට තියෙනවා කෑම ටික. ඒ වගේම අපි දන්නවා චෙෆ් දක්ෂරූපන්ගේ කෑම රසයි. ඉතින් එහෙනම් අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙනම දැන් අතරම කතා කරමු කොහොමද රසද කොහොමද කියලා නේද? right. ඔන්න ඔයාලා තිමායා හොලිඩේ රිසෝට් එකට එනවා නම් නවතින් ගන්න. හොලිඩේ එකක් ගත කරන්න ඔයාලගේ අනිවාර්යයෙන්ම චෙෆ්ට කියලා ඔයාලා ස්ට්‍රීම් හොපස් නම් ඉල්ල ගන්න ඕනේ. මොකද ස්ට්‍රීම් හොපස් හරිම රසයි. මේ පොල් සම්බෝල මේ කිරි හොදි චිකන් කරි එකත් එක්ක මාරම ටේස්ටි.